ඔයාගේ සතුට තියෙන්නේ වෙන කෙනෙක් ළඟද? ඔයාගේ නරක දෙයක් කිව්වොත් එහෙම නැත්නම් ඔයා වගේ කරන්නේ නැති වුණොත් ඔයාට ගොඩක් දුක හිතෙනවා. වෙන අයගේ රියැක්ෂන් මත. එහෙම නැත්නම් වෙන අයගේ රෙස්පොන්ඩ් එකක් මත. කවුරු හරි අපිට කිව්වොත් එහෙම ඔයා දක්ෂයි, ඒ වගේම ඔයා ලස්සනයි කියලා ඔයා මේ එක්ස්ටර්නල් වැලිඩේෂන් කියන සිටුේෂන් එක හින්දා ඔයාගේ සතුට තියෙන්නේ කී දෙනෙක් ළඟද කියලා. ඔයාගේ සතුට තියෙන්නේ වෙන කෙනෙක් ළඟද? එයා කෝල් කරොත්, එයා රිප්ලයි කරොත්, එයා ඔයාව අගය කරොත් ඔයාට ගොඩක් සතුට හිතෙනවා. හැබැයි එයාම ඔයාට මොන හරි කිව්වොත්, ඔයාගේ නරක දෙයක් කිව්වොත්, එහෙම නැත්නම් ඔයා වගේ කරන්නේ නැති වුණොත් ඔයාට ගොඩක් දුක හිතෙනවා. අපි මේ වෙනස්කම, ඒ කියන්නේ අපේ චර්යාවවල තියෙන වෙනස් රියැක්ෂන් එක ඇති වෙන්න තියෙන හේතුවක් තමයි මේ එක්ස්ටර්නල් වැලිඩේෂන් කියන්නේ. මේ වගේ සිටුේෂන්ස් ඔයාටත් වෙලා ඇති. මේ එක්ස්ටර්නල් වැලිඩේෂන් කියන එකෙන් කියන්නේ අපි අපිව කොච්චර අගය තියෙන පුද්ගලයෙක් කියනවද කියන එක අඳුරගන්නේ වෙන අයගේ රියැක්ෂන් මත. එහෙම නැත්නම් වෙන අයගේ රෙස්පොන්ඩ් එකක් මත. එතකොට මේකේ තියෙන වර්ස්ම සිටුේෂන් එක මොකක්ද? මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයා අනිත් අයගේ රියැක්ෂන් එහෙම නැත්නම් අනිත් අයගේ කමෙන්ට්ස් මත හෙවිලි ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් මත එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඔයා ගැන තියෙන අදහස් මත ගොඩක් වොරි වෙනවා. ඒක හින්දා ඔයාට ඔයාගේ ජීවිතේ ඔයාගේ දේවල් කරගන්න ඔයාගේ සෙල්ෆ් වර්ත් එක එහෙම නැත්නම් ඔයාව කොච්චර වටිනා පුද්ගලයෙක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න එක එෆෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි කවුරු හරි අපිට කිව්වොත් එහෙම ඔයා දක්ෂයි, ඒ වගේම ඔයා ලස්සනයි කියලා ඔයා හිතනවා ඒ කමෙන්ට් එක මතම ඒ කෙනාගේ අදහස් මතම ඩිපෙන්ඩ් වෙලා ඔයා හිතනවා මම දක්ෂ, මම ලස්සන පුද්ගලයෙක් කියලා. ඒත් ඒ වගේම ළඟින් ඉන්න කෙනෙක් ඔයාට කිව්වොත් එහෙම ඔයාට මේක හරියට කරන්න බෑ, මේක සාර්ථක වෙන්නේ නෑ, වගේම ඔයා ලස්සන නෑ වගේ දෙයක්. එතකොට ඔයාට ඒ කමෙන්ට් එක මතම ඔයාගේ තියෙන හැකියාව සහ දක්ෂතාව අඩුවට පේන්න පටන් ගන්නවා. මේක හින්දා ඔයාගේ මූඩ් එක එහෙම නැත්නම් ඔයාට තියෙන හැකියාව සහ ආත්ම විශ්වාසය ඉක්මනට වෙනස් වෙන්න ගන්නවා. මේ එක්ස්ටර්නල් වැලිඩේෂන් කියන සිටුේෂන් එක හින්දා එහෙම නැත්නම් එක්ස්ටර්නල් වැලිඩේෂන් වල ගොඩක් රඳා පවතින හින්දා ඔයාට ඔයාගේ ගැන තියෙන සෙල්ෆ් වර්ත් එක ඉක්මනට වෙනස් වෙනවා. එහෙම නැත්නම් ෆ්ලක්චුවේට් වෙන්න ගන්නවා. මේකත් එක්ක ඔයාට ඔයා ගැන තියෙන සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක, ආත්ම අභිමානය සහ ඔයාට ඔයා ගැන තියෙන පොසිටිව් ෆීලිංස්. ඒ කියන්නේ ඔයා කොච්චර සතුටින්ද ඔයත් එක්ක ඉන්නේ කියන එකත් වෙනස් වෙන්න ගන්නවා. මේ හැම දෙයක්ම ඇති වෙන්නේ extreme dependent on external validation කියන සිටුේෂන් එක හින්දා. එතකොට මේ excessive external validation seeking කියන තත්ත්වය නිසා ඔයාට autonomy එකක් තියාගෙන වැඩක් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ අදහසක් ඇතුවම වැඩක් කරන්න තියෙන උවමනාව සහ හැකියාව අඩු වෙනවා. ඔයා හැමතිස්සෙම මොන හරි දෙයක් කරන්න ගියත්, ඇඳුමක් අඳින්න ගියත් හිතන්නේ අර අනිත් කෙනාගේ රියැක්ෂන් එක. එහෙම නැත්නම් අනිත් කෙනාගේ ප්‍රතිචාරය මත. ඒක හින්දා ඔයගලන්ට දැන් තීරණය කරන්න පුළුවන් මේ වෙනකොට ඔයාගේ සතුට තියෙන්නේ කී දෙනෙක් ළඟද කියලා.